එයා තරහා ගිහින් Hi guys, කොහොමද ඔයාලට? අද අපිත් එක්ක යන් අපේ චූටි පැටියට බේබි අයිටම්ස් buy කරන්න. බේබි අයිටම්ස් බයි කරනට වඩා ගොඩක්ම කරේ වාහනේ හාට මැලි කැරකිච්ච එක තමයි. ඔයාලම බලන්නකෝ. Get ready with me. මගේ name එක පුෂ්ප කුමාරි. මගේ middle name එක පුෂ්පා. ඉංග්‍රීසියෙන් ගෑගා. කිසිම දෙයක් කරන්නේ මේ වාහනය අසින. ඇහැට අනුමත තමයි මේ. වාව්. නම් අපි මුලින්ම යන්නේ අද අපි ඩේව ස්ටාර්ට් කරන්නේ හොස්පිටල් එකට ගිහිල්ලා හොස්පිටල් එකේ ડોක්ටර් channel කරලා ඊට පස්සේ තමයි වැඩවලට යන්නේ. අපේ හබියා කාඩ් එක අමතක කරලා ගෙදර දාලා ඇවිල්ලා. දැන් අපි යනවා ආයේ කාඩ් එක ගන්න. ඔයා මොලේ කොහෙ තියාගෙනද වැඩ කරන්නේ? I know. මතක ශක්තිය බිඳුවයි. කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ. කොහොම හරි වෙහිකල් එක පාක් කරලා එනකම් මට එන්ට්‍රන්ස් එක ගාවට වෙලා විනාඩි 5ක් වෙයිට් කරන්න සිද්ධ වුණා. ඩොක්ටර් channel කරන්න පොඩි වෙලාවක් වෙයිට් කරන්න වෙන නිසා ඒ ටයිම් එක ස්පෙන්ඩ් කරගන්න අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. හායි. අපි දවල්ට කාලා දැන් අපි ආයෙ යන්නේ මොරටුවට බබාට කොට් එකක් බලන්න. හොඳටම වහිනවා. එයා තරහා ගිහින් මාරම වැස්සක් තියෙන්නේ. කිසි වැඩක් කරගන්න බෑ. අපි බේබි කොට් එකක් ගන්න බලද්දී අපි දෙන්නගේම අයිඩියා එක උනේ ඕවල් බේබි කොට් එකක් ගමු කියලා. සෝ අපි ඒකට තැනක් හොයද්දි තමයි අපිට හම්බුනේ මොරටුව කිඩ් සිලෝන් කියන මේ ෂොප් එක. ඇත්තටම ක්වොලිටි අතින් උනත් මාරම ක්වොලිටි හරිම ලස්සන ෆිනිෂිං එකක් තිබුණා. සෝ අපි දෙන්නටම හරිම සතුටුයි අපි එක්ස්පෙක්ට් කරපු විදියම කොට් එකක් ගන්න පුළුවන් වුණ එක ගැන. ඒ වගේම තමයි එතන ස්ටාෆ් එක යාලත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලා හොඳ කස්ටමර් සර්විස් එකක් දුන්නා අපිට. එතන තව බේබි අයිටම්ස් ගොඩක් තිබුණා. මං ඉතින් තව පොඩි අයිටම්ස් ටිකක් ගත්තා බබාට කොට් එකට අමතරව. අපේ නෙක්ස්ට් ස්ටොප් එක උනේ දෙහිවල මිකී ගෑන්ස්. එතනින් මම මගේ හොස්පිටල් බෑග් එකේ අඩුපාඩු වගේක් තිබුණා. ඒ ටික පර්චේස් කරගත්තා. ඊට පස්සේ අපි ගියේ එලිගන්ස් ස්මෝක් එකට. හොඳ රිදෙනා යපා. අපි ෆස්ට් ටයිම් තමයි එලිගන්ස් ස්මෝක් එකට විසිට් කරේ. එතනට ගියාම අපි දැනගත්තා ඒ අයිටම්ස් වල ක්වොලිටි එක අනික ඒවා හරිම ලස්සනයි. බබාට කම්ෆර්ටබල් විදියට හැමදේම තියෙන්නේ. මොකද්ද තෝරලා ගන්න කියලා හිතා ගන්න බෑ. ඒ තරමට හැමදේම හරිම ලස්සනයි. එතනිනුත් ගන්න ඕන දේවල් ටික අරගෙන අපි පිටත් වුණා චිලව් වලට එන්න. ක්ලෝස් කරලා තියෙන ජී ලොන්ජ් එකකින් අපි හබී බණ්ඩ ගිහිල්ලා බබල් ටී ගන්න.
ඉතින් ඔක්කොම වීඩියෝ කරගෙන ඉඳපන්. නාගෙන ඉන්න බං. ඉතින් ඔයා මට කියන්නේ ඔයාට මොකුත් කියන්නේ නැහැ මම අරන් බොන්න ඕනේ. වහලා තිබ්බ ජීලොන්ජ් එකෙන් බබල් ටී ගත්ත අපේ Habibanda. Thank you. Welcome. love you ma අපි ගෙදර එද්දි හොඳටම වැස්ස පාන්දර 1ට විතර ඇති අපි ගෙදරට එද්දි ඒ වෙනකොටත් මට වෙහිකල් එකෙම නිින්ද ගිහින් හලෝ good morning ඊයේ ගෙදර එනකොට නම් මම නිදි ඔහොම මම නිදාගත්තා වීඩියෝ එක කන්ටිනියු කරන්න බැරි වුණා අපේ හබීබන්ඩා බඩු ටිකත් බාලා ඔව් බඩුත් බාලා ඔයාවත් බාලා මාත් ඉදී ගත්තා. මං ආයේ වීඩියෝ එකකින් ගේන්නම් අපේ බබාට අපි මොනවද ගත්තේ අපේ හොස්පිටල් බෑග් එක කොහොමද රෙඩි කරේ කියලා. So ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.